ආයිබෝවන්. ඉතින් අද නිවාඩු දවසේ. ඉතින් බලනකොට මට එළවලු ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොගෙම ටික ටික තමයි. එකක් උයන්න මදි. ඉතින් කොළ ටිකකුත් හම්බුණා. ඒකටත් මොනවා හරි හොයලා දාලා තව කොළ ටිකක් මැල්ලුමකුත් හදලා මේක මට හිතුණා මික්ස් කරලා උයලා ගමු කියලා. ඉතින් මික්ස් කරනකොට ගැලපෙන්න එක කරන්න ඕනේ. හැම එකම මික්ස් කරලා රස නැහැ. ඉතින් බලන්න අද මම කොහොමද මේ මික්ස් කරලා මේ එළවලු ටික හරි ගස්සලා බත් උයලා ගන්න කියලා. මම මික්ස් කරනවා මේ බෝංචි ටිකයි කැරට් ටිකයි එකට දාලා උයනවා. හරි ඉතින් මේ විදිහට මම දැන් හීනියට මේ කපාගත්ත බෝංචි ඒ වගේම තමයි බෝංචි කැරට් ඒ වගේම දාමු. මෙතන තියෙනවා කරපිංච, අමු මිරිස්, රතු ලුණු ඒ වගේම තමයි සුදු ලුණු. ඒ වගේම තමයි මෙතන තියෙනවා ගාම්මිරිස් කුඩු පොඩි කුරුඳු පුතු කෑල්ලක් මම ගත්තේ උළුහාල්. අපි ඒ ටිකක් දාමු. ඊට පස්සේ අපි දාමු කහකුරු ටිකක්. ඒ වගේම තමයි මිරිස් කුඩු ටිකක්. ඒ වගේම තමයි 3-5 කුඩු. එහෙම නැත්නම් 5 කුඩු ටිකක් වැඩිපුර. ලුණු ටිකක්. ඊට පස්සේ මම කරන්නේ මේක පොල් තෙල් ටිකක් දාලා පොල් තෙලෙන් තමයි ලිපේ තියන්නේ. මේක හොඳට තෙලෙන් තැම්බුණාට පස්සේ මිටි කිරි ටික දාමු අපි. මේක දැන් හොඳට තෙලෙන් තැම්බිලා තිනවා අපි මිටි කිරි ටික දාමු. දැන් මේක හොඳට ටිකක් තැම්බුණාට පස්සේ ගොඩාක්ම තම්බන්න එපා බෙරි වෙන්න. මෙහෙම ලස්සන පොළ පාටට ගන්න. ඊට පස්සේ ලිපෙන් අයින් කරන්න. මැල්ලමකුත් හදනවා අපි කොළ ටිකක් කඩාගමු. මේ තියෙන ජපන් බටු. මෙතන මේ කෝප්පු කොළ විශේෂයක් එකක් කඩාගමු. වැල් කොහිල. ඒ වගේ තමයි මම කොස් දැල්ලක් දානවා. තෙඹු කොළ. මේ තියෙන කෝප්පු කොළ විශේෂයක් අපි ඒකෙනුත් ටිකක් කඩාගමු. මේ තියෙන කැබැල්ල දලු අපි එකක් කඩාගමු. කරපිංච කොළයකුත් කඩාගමු. පැණිතෝර මේවත් හරි රසයි. මේ තියෙන්නේ මේ මම නම් කියන මේවට ගිරාපලා කියලා. සමහරක් අය වෙන නම් කියනවා. මම කියන නම හරියද දන්නේ නැහැ. නමුත් මේක හරි රසයි. මැල්ලුමට දැම්මහම අපි ගමු ඒකත්. බතල දලු. හරිම රසයි මැල්ලුමට. පොල්පලා අපි ඒකත් ගමු. මොනර කුණුම්බිය ඒකත් දාමු. හරිම රසයි. උරුංග දළු ටිකකුත් දාමු. හරිම රසයි. හරි ඉතින් කොළ කඩලා ඉවරයි. රසම රස මැල්ලමකුත් හදනවා. කොළ මැල්ලම හදනකොට මේ විදිහට ඉස්සෙල්ලාම පොල් වලට ලුණු චුට්ටක් දාගන්න. ටිකක් විතර මේ කොළ වලට දාගන්න. කහ පොඩ්ඩක් පොල් වලට දාන්න. මෙතන ගාම්මිරිස් කුඩු ඊට පස්සේ කරන්නේ මේ තියෙන්නේ කරපිංච, අමු මිරිස්, ලුණු, සුදු ලුණු. මේ ටික ඔක්කොම දාලා අපි මේක කොටමු. මෙතන ලුණු කහ දාපු පොල් ටිකත් අපි දාලා කොටමු. මේ තියෙන මගේ කොටපු එක. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා ලුණු දාපු කොළ ටිකත් මෙහෙම ඉස්සෙල්ලාම අපි මලව ගන්න ඕනේ අර අපි කොටාගත්ත පොල් ටික. මේක හොඳට මැලවිගෙන එනකොට දාන්න අර ලියාගත්ත කොළ ටික. මේ ගාන වගේ වෙනකොට දෙහි මුල් චුට්ටක් දාන්න. මේ වගේ ලස්සනට කොළ පාටට ගන්න.
අපි බලමු මේ අල. එකයි ඉතුරු වෙලා තියෙන ඉතින් එකක් මදි. ඉතින් මම කල්පනා කළා මට සෝයා මීට් ඉතුරු වුණා ටිකක් විතර. මේ සෝයා මීට් අල දාලා උයමු කියලා මට හිතුණා. ඉතින් මම මේ රසකාරකේ නම් හැබැයි ගන්නෙ නැහැ. ඒක නැතුව අපි බලමු රසට උයන්න. කළු කුඩු දැම්ම වුණාට මම මේව සෝයා මිට් වගේ උයනකොට මේව මිරිස් කුඩු පහේකට මම කබලේ බදලා ගන්නෙ. හරි. මෙතන මම කබලේ බැදගත්ත මිරිස් කුඩු පහේ කුඩු ඒත් එකම අපි දාමු දම් මිරිස් මේ වගේ පොඩ්ඩක්. මෙතන තියෙනවා කරද මුංගු කරාබු නැටි, උළුහාල්, කුරුඳු පුතු බොහොම පොඩ මම දාන්නේ. ඊට පස්සේ තියෙනවා මේ තක්කාලි සුදු ලුණු කරපිංච අමු මිරිස් ඒ වගේම ලුණු මේ ටිකත් අපි දාමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා මේ සෝයා මීට්. මම මේ තම්බල ගත්තේ උණු වතුර දාලා ලුණුත් දාලා තම්බල ගත්තේ විනාඩියක් විතර උණු වතුරේ ලුණු ටිකක් දාලා තියලා තම්බල ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ පොඩ්ඩයි තියෙන්නේ. මම එකක් දානවා. ඉතින් මේ පොඩ්ඩ නිසා මම කරපු වැඩේ මම දානවා අල. මේ අල තම්බලා තියෙන්නේ මේ අල ටිකක් එකට එකතු කරනවා. ඊට පස්සේ අපි කිරි දාමු. සෝයා මීට් පොඩ්ඩක් නිසා තමයි මම මේ අල දැම්මේ. ඊට පස්සේ අපි දාමු මේකට කළු කුඩු ලුණු කහ පොඩ්ඩක් විතර දාන්න අර කෝපි කුඩු පාටටයි මම කෑම ගන්නේ. හරිම රසයි. ඉතින් මේ විදිහට ඉවුවාම ඉතින් ඔයගොල්ලෝ තුයලා බලන්න. මේ බෝංචි කැරට් එකට දැම්මා. චුට්ට ඉතුරු වෙච්ච නිසා. ඒ වගේම තමයි සෝයා මීටුයි අලයි එකට දැම්ම ඒක ටික එකතු වෙච්ච ඉතුරු වෙච්ච නිසා සෝයා මීටුයි අලයි හරිම රසයි. ඒ වගේම තමයි කොළ ටිකක් හම්බ වුණා. තවත් කොළ ටිකක් හොයලා දාලා මැල්ලමකුත් හැදුවා. හරිම රසයි. ඉතින් මේ විදිහට කාලා බලන්න. හරිම රසයි. ඉතින් මගේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. ඉතින් මේ විදිහට කාලා බලන්න. ඉතුරු වෙච්ච වෙලාවල් වලට කඩේට යන්න එහෙම කම්මැලි වුණොත් එහෙම මේම හදලා බලන්න. හරිම රසයි. ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.